දවසක් මං හමු වෙන්න කෙනෙක් එනවා. එයා ඇවිල්ලා මගෙත් එක්ක බොහෝ දුක සැප කතා කර කර ඉන්නවා. අපි ඉතින් ආව ගමන් කතා කරන්නේ හැම දිනාගේම දුක සැපනේ. කොහොමද? සැප සනීප සැපෙන් ඉන්නවද? ඔය ආදී විදිහට කතා කර කර ඉන්න ගමන් ඒ මං හම්බෙන්න ආව කෙනා මට කියනවා මෙහෙම. ස්වාමීන් වහන්සේ මම නාය ගියපු තැන් බලන්න ගියා කියලා කිව්වා. ඒ නාය ගියපු තැන් බලන්න ගිහින් ඇවිත් ඒ නාය ගියපු ජීවිත ගැන, දේපල ගැන, ස්ථාන ගැන මා සමග බොහෝ දේවල් කතා කළා. ඒ කතා කර කර ඉන්න ගමන් ජීවිතේ නැතිවිච්ච අය ගැන කියන්න පටන් ගත්තා. ජීවිතේ නැතිවිච්ච අය ගැන කියනකොට අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියන එක පිළිබඳව, අපි කතා කරන වටපිටාව පිළිබඳව කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියන එක පිළිබඳව ඒ වෙලාවේ මට හොඳටම හැඟුණා. එහෙම ජීවිතේ කියාගෙන ඉන්න ගමන් ඒ මහත්තයා කියනවා ඒ බලන්න ගියපු තැන තිබුණ ගේ හොයාගන්නවත් නෑ කියලා. උඩින් තියෙන ගෙදරක් තියෙනවා, පහලින් තියෙන ගෙදරක් තියෙනවා, මැදින් තියෙන ගෙදර විතරක් යට කරගෙන මිනිස්සුත් එක්කම ගිහිල්ලා කියලා. එහෙම ගිහිල්ලා කියලා කියනකොට මලඟ හිටිය තව තරුණෙක්. තරුණයා මට කියනවා, ස්වාමීන් වහන්සේ මම වැඩ කරන තැනට තරුණ මහත්මයෙක් ආවා. එයා වැඩ කරන්නේ බැංකුවක. ඇවිල්ලා එයාට මේ ආපදාවට පත්වෙච්ච අයට ලැබෙන ආධාර ලබා දෙන්න බැංකුවේ ෆෝම් එකක් පුරවන්න කියලා. ෆෝම් එක පුරවන්න මේ තරුණයා විස්තර අහනකොට තරුණයා අහන ඔයාගේ අම්මගේ නම මොකක්ද කියලා. ඒ තරුණයා උත්තර දෙනවා, මහත්තයා මට අම්මවත් තාත්තවත් දැන් මේ ලෝකේ මගේ කිසිම කෙනෙක් නැහැ කියලා. කිසිම කෙනෙක් නැහැ කියලා. තොරතුරු හොයලා බලනකොට මෙයා මේ නාය කියපු කෙනෙක්. එයාගේ පවුලේ සියලු දෙනා මේ පරලෝකේ. මොනවත් නැති ජීවිතයකට තව දෙයක් මොකටද කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. අහඹු ලෙස මට මේ තරුණයා දවස් දෙකකට පස්සේ මුණ ගැහෙනවා. මුණ ගැහුණට පස්සේ මේ තරුණයාත් එක්ක මම කතා කරා. මම කතා කරාට පස්සේ මේ තරුණයා මම ඔයාට කොහොමද දැන්? සමහරවිට මෙහෙම දැනගෙනත් මං අහප එක තව කෙනෙකුට විහිළුවක් වගේ කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි මට අවශ්‍යයි මේ තරුණයා සමග කතා කරන්න. මෙයා බිම් බලා ගත්තා. බිම් බලාගෙන ඉන්නකොට මම කිව්වා මම අහපු ප්‍රශ්නෙට ජීවිතයේ උත්තරේ බිම් බලා ගැනීම නෙමෙයි කියලා. මම මේ වෙලාවේ තරුණයාට පැහැදිලි කරලා කියලා දුන්නා. සමහර විට ඔයාගේ ජීවිතේ ඔය ඉන්න සියලු දෙනා අත්හැරලා ඔයා විතරක් ඉතුරු වෙලා යන්න මැත්තේ ඇත්තට මේ අයගේ ජීවිතේ සංසාරයට පිම්පුරවන්න වෙන්න ඇති කියලා. ඔබ දැන් කල යුත්තේ හඬනවා වැළපෙනවා නෙවෙයි. ඇත්තටම මම මේ කියන තරම් ලේසියෙන් නොහඬ ඉන්න බැරි වෙයි කෙනෙකුට. ලේසියෙන් වැළපෙන්නේ නැති වෙන්න බැරි වෙයි කෙනෙකුට. හැබැයි ජීවිතේ ඇත්තට කවදා හෝ මුහුණ දිය යුතුයි. මුහුණ දෙන්න ඕනේ. එනිසා මා ඒ තරුණයාට සිහිපත් කළා. දැන් ඔබේ හිත ශක්තිමත් කරගන්න. ඔබේ බිරිඳට, ඔබේ දරුවාට, ඔබේ දෙමව්පියන්ට, සහෝදරයින්ට ඔබ ඇත්තටම ආදරය කරනවා නම් දැන් ඔබ කළ යුතු වන්නේ ඔවුන් මැත්තේම හඬ වැළපි ජීවත් වීම නෙවෙයි. ඔබ දැන් කළ යුතු වන්නේ හිත ශක්තිමත් කරගෙන ඔවුන්ට කුසල් දහම් එකතු කිරීම. මතක තියාගන්න. එක පහනක් හෝ දල්වලා, එක සුවඳති මලක් හෝ පූජා කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඔබේ හිතත් හදාගන්න ගමන් ඔබට පුළුවන් නම් ඔබේ නමින් මියගිය ඥාතීන්ට පින් දෙන්න. ඒක සැනසෙල්ලක් නෙවෙයිද? ඒකම තමයි සැනසෙල්ල. සමහර විට මේ මියගිය හැමදෙනා එහෙම මිය යන්ට ඇති
ඔබ විතරක් ඉතුරු වෙන්න ඇත්තෙම සමහරක් විට වෙන මොකක්වත් කාරණාවක් නිසා නෙවෙයි. ඒ අයට පින් දෙන්නම කියන හැඟීම ඇති වුණොත් එහෙම. ඒ අයට පින් ගන්න පුළුවන්කම තිබුණෙම ඔබ නිසා වෙන්න පුළුවන් වුණොත් එහෙම. එතකොට ඔබත් ඔබගේ ජීවිතයේ පසුතැවීමෙන් කඩා වැටීමෙන් ජීවිතය ඇති කරගත්තොත් එහෙම හැඟීමක්. එහෙම නැත්නම් ඔබටත් මාමත් හිටියට වඩා හොඳයි මියදුනා කියලා හිතුණා නම් ඊට වඩා කොච්චර වටිනවද මම ඒ අයට පින් දෙන්න මිතුරු වෙලා ගියපු කෙනෙක් කියලා. ඇත්තටම සංසාරේ ඔබට සහ අන් අය හැම දෙනාට සුවපත් බව ලබන්න පුළුවන් වෙන්න හේතු වෙයි. යහපත පිණිස හේතු වෙයි. ඒ නිසා ශක්තිමත්ව හිතන්න පුරුදු වෙන්න. ශක්තිමත්ව ජීවිතේ ගෙවන්න පුරුදු වෙන්න. ඔබගෙන් අම්මා තාත්තා ඥාති අනිත් සියලු දෙනා මිය පරලොව ගිහින් ඉන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔබ විතරක් හරි ඉතුරු වුණා නම් ඒ ඉතුරු වෙච්ච ඔබ අන් හැම දෙනා විසින් කුසලයේ සම්පත්තියම අනුමෝදන් කරන්නටම ඉතුරු වෙච්ච කෙනා කියන බව සිහිපත් කරගෙන ජීවිතය ගත කරන්න පුරුදු වෙන්න. කවදාවත් වැටෙන්න එපා. වැටි නැකින කෙනෙක් බවට සිහිපත් කරගෙන ශක්තිය එකතු කරගන්න ජීවිතේට. තෙරුවන් සරණයි.